මතකද මේ ටෝයි එක මම කරේ මගේ channel එකේ The Model SL කියලා තිබ්බ නම තිබ්බ කාලේ. ඉතින් දැන් මොකක්ද දෙයකට ඒකෙම ලොකු අය අපිට රිවිව් කරන්න වෙලා තියෙනවා. ඉතින් මේක අපිට ස්පොන්ස් කරේ බද්දේගම ස්ටෝර්ස් පාලංහන්දිය තමයි මේක අපිට ස්පොන්ස් කරේ. හරි. ඉතින් අපි එහෙනම් මේක වැඩි කතා නැතුව මේකේ ෆුල් රිවිව් එකක් මගේ The Seeker channel එකෙන් අද බලමු. මේකේ රිවිව් ගැන කතා කරන්න අපි මුලින්ම පටන් ගමු මේකේ ෆ්‍රන්ට් view එකෙන්. ඉතින් ෆ්‍රන්ට් view එක ගැන කතා කරද්දී මෙන්න මෙතන අපිට day time running light එකක් තියෙනවා. මෙතන ඒ වගේ මෙන්න මෙතන shell එක සහ මේ ඔක්කොමත් එක්ක නිකන් මට පොඩි Benz line එක පොඩි දෙයක් හිතෙනවා මට මෙන්න මේ logo එකත් එක්ක ඉතින් ඒ වගේ මෙන්න මෙතන මේ තියෙන buffer එක. මේ buffer එකත් ලස්සනට rugged විදියට design කරලා තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන මේ තියෙන බෆර් එකේ තියෙන winch ඒ setup එකට අපිට නිකන් carbon fiber පොඩි look එකක් apply කරන්න උත්සාහ කරලා තිනවා. ගොඩක් ලස්සනයි. උනාට මේක plastic. උනාට ගොඩක් ලස්සනට ඒක ගලා modify කරලා design කරලා තිනවා. ඉතින් ඒ වගේම මේක පොඩ්ඩක් beach buggy line එකට යන හින්දා මේකට මෙන්න මෙතන අපිට මේ වගේ rack එකක් වගේ එකක් තමයි item එකක් තමයි අපිට මෙතන දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට පොඩ්ඩක් foldable mirrors දීලා තියෙනවා. හරි. ඕක තමයි ඉතින් මේකේ front view එක ගැන අපිට කතා කරන්න. මේක side view එක ගැන කතා කරනකොට side view එක අපිට දීලා තියෙනවා මේක වලට දැක්ක ගමන් ඇත්ත ටයර් එකක් කියන්නේ හොඳ ටයර් එකක් වගේ හිතෙන තරමට මේ කට්ටිය ඩිසයින් කරලා තියෙනවා. නමුත් මේක ප්ලාස්ටික්. ගොඩක් ලස්සනයි. මේක ඇට්‍රැක්ටිව්. ඒ වගේ මෙන්න මෙතන පොඩි ෆුට් ට්‍රැක් එකක් තියලා අපිට ඇසෙම්බල් කරලා තියෙනවා. ගොඩක් හොඳයි. පොඩක් හොඳ හෙවි එකක් තියන්න පුළුවන් මෙතන. ඒ වගේම මෙතනත් අපිට දීලා තියෙනවා ටයර් එකක්. ටයර් කියන්නේ අර වගේම ලස්සන ටයර් එකක්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඩෝ එක අපිට මෙතන ඩෝ එක තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේකේ ටයර් හතරට මෝටර්ස් හතරක් අපිට ඇප්ලයි වෙලා තියෙනවා. සහ මේ මෙන්න මේ ස්ටීරින් වීල් එකටත් අපිට මෝටර් එකක් ඇප්ලයි වෙලා තියෙනවා. හේතුව මොකද අපි මේක රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරද්දී මේක නේ රිමෝට් එක. මෙන්න මේක තමයි රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරද්දී අපිට හරවන ඒ වැඩේට අපිට මේ වෙන මෝටර් එකක් මේකට ඇප්ලයි වෙලා තියෙනවා. හරි. අපි මේක ඇතුළට යන්න කලින් අන්තිම වශයෙන් මෙන්න මේ පිටිපස්ස පොඩ්ඩක් කතා කරමු. පිටිපස්ස ගැන කතා කරන්න ලොකු දෙයක් නෑ. ඇත්තටම normal තමයි පිටිපස්ස තියෙන්නේ. අපි එහෙනම් පට්පට් ගාලා ඇතුළට පැනලා බලමු මොනවාද මේක ඇතුළේ දින ෆීචර්ස් කියලා. ඉතින් ඇතුළට පැනන ගමන් ඩෑෂ්බෝඩ් එක පට්ට ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා අපේ සෙට් එක කියන්න මම සෙටප් එක කියන්නම් මෙතනදී. සෙටප් එක දීලා තියෙනවා. මෙතන අපිට USB අපිට pen drive එකක් ගහලා සින්දු අහන්න පුළුවන්. AUX ගහලා සින්දු අහන්න පුළුවන්. සහ මේකේ Bluetooth අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙතන අපිට story mode එකක් තියෙනවා. මම story එක දාලා පෙන්නන්නම්. දැන් නෙවෙයි. ඒ වගේම මෙතන අපිට තියෙනවා steering wheel එකක්. ගොඩක් හොඳයි. multi function කියන්න පුළුවන්. horn එකක්ත් තියෙනවා. horn එක. මෙතන තියෙන අපිට සින්දු මාරු කරන්න පුළුවන් මෙන්න මේකෙන් horn. හරිද? ඒ වගේම මෙන්න මේ කොළ පාට බටන් එකෙන් අපිට වෙන්නේ මේ ඔය එක කියලා තියෙන අපිට ඇක්සලරේට් කරද්දී ඕක ඉස්සරහට යනවා. හරිද? මේක තමයි ඇත්තටම ගියර් එක මෙතන තියෙන. ස්විච් එක බිඳුවට දාපුවාම රිවර්ස් එකට තමයි මේ වාහනේ එන්නේ. හරිද? ඊට පස්සේ එන්නේ එක එහෙමයි. ඒ වගේම මෙන්න මේ රතු ස්විච් එකකින් වෙන්නේ ළමයට පොඩ්ඩක් නිදිමතයි වගේ නම් මේක දැම්මා. ඔන්න ඔටෝමැටික් තොටිල්ලක් අපිට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. දැන් නවතින්න. හරි. මෙන්න මෙතන තියෙනවා push on මොකක්ද ඒක කියන්නේ push on power button එකක්. push on power button එක අපිට මෙතන හම්බෙලා තියෙනවා. ඇත්තට මේක ලස්සනයි ප්‍රීමියම්. හරි. ඒ වගේම අපිට මෙන්න මේ වගේ charging adapter එකක් තමයි අපිට හම්බෙන්නේ මේකට. මෙන්න මේ වගේ adapter එකක් හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මෙතන තමයි අපිට තියෙන්නේ power in එක. power in එක මෙන්න මෙතන තියෙනවා. අපිට මෙතන power cable එක ගහලා power up කරගන්න හැකියාව තියෙනවා. හරි. අපි එහෙනම් මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ remote එකෙන් යවලා බලමු.